අද පොඩ්ඩෙන් අපි යනවා ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි සෙෂන් එකකට. You're not good enough. There's a million other people with the same stuff. You really think you're different, man? You must be kidding. Think you're gonna hit it, but you just don't get it. It's impossible. It's not probable. You're irresponsible. Too many obstacles. You gotta stop it, yo. You gotta take it slow. You can't be a pro. Don't waste your time no more. Who the fuck are you to tell me what to do? I don't give a damn if you say you disapprove. I'm gonna make my move. I'm gonna make it soon. And I'll do it 'cause අද අපි යන්නේ පෙටාවල්ලයි ගෝල් ෆේස් වල. ඉතින් ඒ දෙකෙන් තියෙනවා අපිට නයිට් සෙෂන් එකයි ඩේ සෙෂන් එකයි සෙෂන් දෙකක් තියෙනවා. ඒ දෙකම අපි යනවා මුලින්ම දැන් අපි පෙටාවල්. Here we go. I see the light inside you, brighter than the skies. බයික් එකේ ආවා ටවුන් එකේ බස් එක නැග්ගා කොළවලියා. අනියද්දි පරක්කුයි හැබැයි මට වඩා මගේ යාළුවා පරක්කුණා. මං එතෙන්ද ගිහිල්ලා විනාඩි 15ක් විතර හිටියා යෑනට. මම පැය භාගයක් පරක්කුයි. හැබැයි යාළුවා විනාඩි 45ක් පරක්කුයි. අපි අති උදේ 8ට විතර 8ට සමයට 9ට එන්නදී. ඊට පස්සේ මගේ යාළුවා ආවට පස්සේ අපි දෙනව සෙක්ටරා පයින් ගියා පෙටා විද්‍යට. There's so many things that I keep in my mind. Like a feelings, there's a reason why we live. All the emotions I built up inside you. මේකම වගේ අපිට කැමති දේවල් ලස්සනට ෆොටෝ ගන්න. ඉතින් අපි යවුවා එක එක විදියට යවුවා බිම් පෙරලි විදියට යවුවා සත්තු යවුවා මිනිස්සු යවුවා සිංහ අහස යවුවා. What? Bro, what are you talking about, man? පෙටා වීදී ඉතින් උදේ වන්ද ලස්සන. ඉතින් ඒ ප්‍රැක්ටිකල් සෙෂන් දෙකටම ගියේ කැමරා එකේ ඇකඩමි එකේ. ඉතින් ඇකඩමි එකේ තියෙනවා අපිට ප්‍රැක්ටිකල් සෙෂන්ස් 4. ඒ සෙෂන්ස් 4ෙන් දැන් මේ යන්නේ දෙවනි එක. පළවෙනි එකේ තිබ්බ ඇකඩමි එකමයි. ඒකට දෙවනි එකක් තියෙනවා මේ වීඩියෝ එකේම. ඊළඟට යන්නේ අපි ගෝල් ෆේස් එකේ ඒකට. ඉතින් ඒකයි මේකයි තව එකක් තියෙනවා. ඒකනක් වීඩියෝ එකක් ගේන්න. කැමති නම් මේ කැමරා එකේ ඇකඩමි එකත් එක්ක ජොයින් වෙන්න. එන්න මේ ඩීටේල්ස් check out කරන්න. ඉතින් සෙෂන් එක අපි ඉතවරතර ඉක්මන් ඉවර වුණා. ඉතින් මේ ගොඩ ක්ලාස් තිබ්බන් වල දවස එදා. ඉතින් අපි යනවා සෙෂන් එක ඉවරලා අපි ක්ලාස් යන තීරණය කරා. ඉතින් කැමරා එකේ අයියලා දෙන්නටත් කැමරා එකේ ඇකඩමි එකට යන්න ඕනේ කිව්වා බලු ටික දාන්න. ඉතින් මේවල පික් මේකක් දාන් පෙටාවල ඉදන් යනවා කිව්වා කැමරා එකේ. Getting kind of bored. ඒගාම අපි දෙන්නවා දාගෙන යන්න කිව්වා. අපි පික් මේ ගැන ගලා ආවා. Got enough of every melody that your sound is singing. From my broken heart, no remedy. Maybe we can stay. We can get away with it. No, 'cause I'm feeling so. අපි ගෙදර යනවන් දී වලින් බහින්න වුණා. අපේ යාළුවට මාළු එක. මාළු කුඩා කිටියා ඔක්කොම මම වීඩියෝ කරා ඕගොල්ලොන්ට පෙන්නන්න. Stop it. Get some help.
Why are you running? Why are you running? තර ලස්සන මාළුවෝ ගොඩක් ඉති. අපේ යාළුවා තෝරගත්ත මාළුවා තමයි මේ. අයියේ මොහොතෙන්ද ගන්නෙ? මොහොතෙන්ද අල්ලන්නේ? නෑ මේක මේ හදනවද? නයි හතරක් ගත්තා. මිනිස්සු විවිධාකාරයි. මිනිස්සුන්ගේ අදහස් විවිධාකාරයි. ඒ වගේම මිනිස්සුන්ගේ මොකක්ද මිනිස්සුන්ගේ ආසාවල් විවිධයි. ඒ ගයිඩ් පෙටවු ටිකක් අරගෙන අපි එදා ගෙදරා. ඉතින් ඩේ 1 එකේ ওই ටික තමයි උනේ පෙටාවේදී ෆොටෝග්‍රැෆි වල. අපි ඊළඟට ඩේ 2. ඉතින් ඩේ 2 වෙන්නේ ඉතින් නයිට් සෙෂන් එක. නයිට් සෙෂන් එක ගෝල්ෆ් එකේ හවස් 5ට අපිට එන්න කිව්වා. විස්තරය කියන්නේ දැන් ඕක උනේ ඇත්තටම PC එකක් හදුවා. PC එක හදපු දවසේ හවස 5ට තමයි එන්න කිව්වේ. ඉතින් PC එක හදලා ඉවරලා ඒ ඔක්කොම ඉවරලා ගහන්න පාවිච්චි මට දැන් යන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ අපිට ගියේ ගමන් කිව්වේ කැමරා එක අරගෙන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. සාමාන්‍යයෙන් පොඩි ඉතින් ඉතින් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න එක. ඉතින් පහේ ඉඳන් මං 6-7 වෙනකන් එක දිගට ෆොටෝස් ගැව්වා කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් මම වාර ගහ ෆොටෝස් ටිකකුත් මේ පැත්තේ පෙන්නන්න. ඉතින් මං මේ ෂූට් එක කරපු කැමරා එක තමයි ඒදී. මේ බීච් එකේ ලස්සන ෆොටෝස් ටිකක් ගැහුවා. ළමයි සෙල්ලම් කරනවා, සත්තු, පල්ලෝ, එළුමේ දිවනවා, කපුටෝ පියාඹනවා, ෆොටෝනර්ස්ලා ගොඩක් හිටියා. ඒ වගේම බීච් එක ගාව තියෙන view එක වෙනම ලෙවල් එකක්. ඒ ටයිප් මීටින් තාම උනන්නෝ ඒ කැමරේ ගොඩක් අය ආසයි ටයිම් වලට. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බ්ලොග් එක මම දාන්න ඔක්කොම ප්ලෑන් කරන් ගියාට මට ඒ වෙලාවේ ඒක අමතක වුණා. ඉතින් ගියපු ගමන් ව්ලොග් එක කරන්න අමතක වුණ නිසා මම ගාව වීඩියෝ ක්ලිප්ස් නෑ ඔයගොල්ලන්ට පෙන්නන්න මම ෆොටෝස් ගාපු. ඉතින් මම ගාව ෆොටෝස් ටික දාන්න ඕන නම් ඔයගොල්ලන්ට මගේ Instagram එකේ දාලා තියෙනවා ලින්ක් එක. Instagram එකේ ගිහින් ඒ ෆොටෝස් ටික බලන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ අපි 7 ඉඳන් කරපු දේවල් ටික. ඉතින් ඇත්තටම මම දැක්ක නෙළුම් කුල්ල තියෙනවා කොඩියට තියෙනවා. ඒකෙත් ෆොටෝස් ටිකක් ගැව්වා.
ඇත්තටම ලස්සනම රෝස්ටියක් වැළුවා. අපි ඊට පස්සේ අමුතු අමුතු දේවල් ගොඩක් කරා. ඒ අතරින් ලස්සම දෙයක් තමයි මේක. හොඳ එක්ස්පීරියන්ස් එක. ඇත්තටම මේ වගේ ටයිට් කන්ඩිෂන් එකක් අදි ෂූට් කරලා දීපේ බෑ. ඉතින් ඇත්තටම බාරු වේග වෙන ලෙවල්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩේ සෙෂන් එකයි නයිට් සෙෂන් එකයි දෙකම ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන ලයික් එකක් දාන්න. ලයික් එකක් දාලා අදහස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපේ ෆැමිලි එකට ජොයින් වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ අපි සෙට් වෙමු. පීස්. මම බලන දේ වීඩියෝ කරනවා.